Hello guys, welcome back to my channel. ඉතින් මම අද ඔයගොල්ලන්ට ගෙනල්ලා තියෙන්නේ ඕස්ට්‍රේලියන් ඩොලර්ස් වල මම දැනට දවසකට දෙකකට කලින් ගත්ත ට්‍රේඩ් එකක බ්‍රේක් ඩවුන් එකක්. මේක ෆ්‍රෙෂ් ට්‍රේඩ් එකක්. ඉතින් ඔයගොල්ලන්ට දැන් chart එකේ ඩිස්ප්ලේ වෙලා තියෙන්නේ අන්න ඒ ට්‍රේඩ් එක තමයි. ඉතින් මම මේ වීඩියෝ එකේදී ඔයගොල්ලන්ට එක්ස්ප්ලেইন කරන්නම් මම මේ ට්‍රේඩ් එක ගත්ත විදිය, මම ස්ටොප් ලොස් එක තියාගත්ත විදිය සහ මේ ට්‍රේඩ් එක රන් වෙන කාලය අතරතුරදී මම මොනවද කරේ වගේ දේවල් මම මේ ට්‍රේඩ් එක මැනේජ් කරගත්ත විදිය. So guys, වැඩි කතා නැතුව අපි එහෙනම් යමු වීඩියෝ එකට. හරි guys. ඔයගොල්ලන්ට දැන් පේනවා මම මේ වෙලාවෙ ඉන්නේ 4 hour chart එකේ. ඉතින් මම මේ වීඩියෝ එකේදී ඔයගොල්ලන්ට කියන්නම් 1 minute වගේ 1 minute 3 minute 5 minute වගේ lower time frame වලට යන්න නැතුව එච්චර deep යන්න නැතුව medium time frame higher time frame වලින් entry එකක් ගන්න ඉතින්. ඉතින් මම මේ trade එක ගත්තේ අන්න ඒ විදිහට. ඉතින් මම මේ වීඩියෝ එකේදී ඔයාලට කියන්නම් ඒක කරපු විදිහ මම. හරි ඕකේ. මම දැන් ඉන්නේ 4 hour chart එකේ. So ඔයගොල්ලන්ට පේනවා 4 hour chart එකේදී මෙන්න මෙතනදී මේක ස්වීප් කළා. මේක liquidity sweep එක. ඉතින් මේක ස්වීප් කළා මාකට් එක පම්ප් කළා. previous high එක ස්වීප් කළා new high එකක් ක්‍රියේට් කරලා දිනවා. ඉතින් මේක break of structure එක විදිහට ගන්න පුළුවන්. So එතකොට basically අපිට මොකද්ද මෙතන තියෙන්නේ? මේක liquidity block එක. මගේ කලින් වීඩියෝස් වල වීඩියෝ එකේදී මම ඕගොල්ලන්ට කියලා තියෙනවා liquidity block එකක් කියන්නේ මොකක්ද කියන එක සරලව දල වශයෙන් පැහැදිලි කරලා තියෙනවා. මම explanation වීඩියෝ එකක් වෙනම ඕගොල්ලන්ට අරන් එන්නම් ඒක ගැන educational වීඩියෝ එකක්. හරි මේක ඇවිල්ලා liquidity block එකක්. දැන් ඕගොල්ලන්ට පේනවා මාකට් එක මෙන්න මේ liquidity block එකට respect කරලා pump වෙලා ගිහිල්ලා තියෙනවා. මාකට් එක මේ වගේ මෙතනදී ආපහු රිවර්ස් වෙලා තියෙනවා. හරි අපි දැන් බලන්න ඕනේ මාකට් එක මෙතනදී මෙහිම රිවර්ස් වෙන්න මෙච්චර ගොඩක් ඩීප් වෙන්න රිවර්ස් වෙන්න තරම් මොනවද උනේ? මෙතන හයි එක තමයි මුලින්ම ටැප් කරලා තින්නේ. ඉතින් මාකට් එක මෙතන ටැප් කරගෙන ඇවිල්ලා තිනවා. ආපහු ගිහිල්ලා තිනවා, ඇවිල්ලා තිනවා. කීප වතාවක්ම රියැක්ට් කරලා තිනවා. ඉතින් අපි බලන්න ඕන මේක කොහාටද රියැක්ට් කරලා තියෙන්නේ කියන එක. හරි. හරි. මේ මාකට් එක මෙතනදී රියැක්ට් කරලා තින්නේ මෙන්න මේ සෝන් එකට. මෙන්න මේ ඒරියා එකට. මේක මොකක්ද? මේක ට්‍රැප් එකක්. හරිද? ඔයගොල්ලන්ට පේනවා. මෙතන මොනවද තියෙන්නේ? liquidity channel එක. මේක liquidity channel එක. ඉතින් මේක sweep කරලා නැහැ. මෙතන මේකදී lower time frame වලට ගියාම ඔයගොල්ලන්ට පේනවා. මෙන්න මෙතනදී හැම high එකක් උඩම තියෙන්නේ මොනවද? liquidities. මම ඔයගොල්ලන්ට කලින් වීඩියෝ එකේදීත් පැහැදිලි කරා. down trend එකක් හරි up trend එකක් හරි යනවා නම් down trend එකකදී නම් හැම up එකක් උඩම හැම high එකක් උඩම තියෙන liquidity එක. මොකද එතනේ highs වලදී sell කරන කට්ටියගේ stop losses ඒගොල්ලෝ තියන්නේ උඩදී. දැන් මෙතනදී මේ down trend එකේදී මේක 4 hour chart එකකින්ද මෙතන මේ squeeze වෙලා තින්නේ. මේක මෙහෙම යන ලොකු down trend එකක්. මේ down trend එකේ මෙන්න මේ හැම high එකක් උඩම හැම high එකකදීම sellers ලා ඇවිල්ලා තිනවා මාකට් එකට. එතකොට ඒගොල්ලන්ගේ stop loss තියෙන්නේ ඒ highs වල උඩ. එතකොට අනිවාර්යයෙන්ම මේ area එක liquidity area එක විදිහට අපිට ගන්න පුළුවන්. හරි. එතකොට මෙන්න මේක අපිට පුළුවන් ටාගට් එකක් විදිහට අපිට තියාගන්න. මොකද මෙතන liquidity block එකක් අපිට ඩිටෙක්ට් වුණා. අපි තේරුම් ගන්නවා එතකොට මාකට් එකේ මෙන්න මේ low එකට යටින් තවත් liquidity නැහැ කියන එක මේ අවස්ථාවේදී. එතකොට අපිට පුළුවන් ඊට opposite side එකේ ටාගට් එකක් හොයාගන්න high time frame එකේ. ඉතින් මෙන්න මේක තමයි අපි දැක්කා දැන් මෙතනදී liquidity channel එකක් තියෙනවා. මෙන්න මේ high එක අපිට ටාගට් එකක් විදිහට තියාගන්න පුළුවන්. ඕගොල්ලන්ට පේනවා මේ high එකට මාකට් එක කීප වතාවක්ම රියැක්ට් කරලා තියෙනවා. හරිද? දැන් මෙතනදී මේ low එක sweep කරාට මාකට් එක නැවතත් මේ high එක sweep කරලා ගිහිල්ලා තිනවා. but අපේ high time frame එකේ target එක තියෙනවනේ. ඒක තාම protected. ඒ කියන්නේ මෙතනදී මොකද්ද මේ මාකට් එක මෙතනදී කරන්නේ? engineering liquidity. මේකට කියන්නේ engineer liquidities engineer කරනවා කියලා. මාකට් එකට තවත් උඩට යන්න මේ high එක break කරන්න liquidities මදි නම් මාකට් එක තව තවත් sellers ලා induce කරනවා. ඕගොල්ලන්ට පේනවා මෙතනදී මේ sellers ලා මෙතනදී induce වෙලා තිනවා. ඒගොල්ලන්ව trap වෙලා තිනවා. ආයෙත් මාකට් එක පල්ලයට ඇවිල්ලා ආයෙත් මේ low එක sweep කරලා තිනවා මෙතනදී. ආයෙත් sellers ලා induce වෙලා තිනවා. ඒකෙන් මොනවද කරන්නේ? මෙන්න මේ හැම high එකක් උඩදීම මේ high එක උඩදීම තව තවත් liquidities collect කරනවා. ඒකට අපි කියන engineer කරනවා liquidity කියලා. engineering liquidity එකක් විදිහට තමයි මෙන්න මේ box එක හඳුන්වනවා. මේක trap එකක්. අපි අන්න ඒකට trap වෙලා මේක ඇතුළතදී sell කරන්න යන්නේ නැහැ. එතකොට අපිටත් වෙන්නේ ඒ පාට් එකේම කොටසක් වෙන්නේ. හරි.
මම දැන් පෙන්නන්නම් අපි immediate 1 hour time frame එකට 30 minutes spread කරනකොට audio දැන් අපිට high time frame එකේ මෙතන මේකක් හම්බුණා liquidity block එකක් හම්බුණා market එකේ liquidity block එකට react කරා අපි බලමු market එකේ liquidity block එකට react කරේ කොහොමද කියන එක ඔයගලන්ට ආයෙත් මෙතන පේනවා මෙන්න මෙතන liquidity channel එකක් තියෙනවා box එක ඒකේ low එක මොකක්ද දැන් අර අතන high time frame එකේදී මම උඩ පෙන්නුවා වගේම මෙතන උඩදී මම පෙන්නුවා වගේම මෙන්න මේ වගේම channel එකක් තියෙනවා ඒකේ මේක down trend channel එක අරක up trend channel එක ඉතින් ඒකෙදිත් හැම low එකක් යටදීම මොනවද මෙතනදී වෙලා තියෙන්නේ bias line induce වෙලා තියෙනවා මෙන්න මේ high break කරන හැම සැරේකදීම ඒගොල්ලන්ගේ stop loss තියලා තියෙනවා මේක යටින් අනිවාර්යයෙන්ම එතකොට මේකට මොනවද තියෙන්නේ අනිවාර්යයෙන්ම liquidity එක ඉතින් මාකට් එක මෙතනදී ඒක break කරලා තියෙනවා liquidities ටික sweep කරලා pump වෙලා තියෙනවා basic strategy එක මෙතනදී ආයෙ මොකක්ද අපිට හම්බෙන්නේ මෙතනදී මේ මොකක්ද liquidity block එක ඇයි මෙතන යට තියෙන liquidities ටික collect වෙච්ච engineer කරගත්ත liquidities ටික ඔක්කොම sweep කරලා මාකට් එක massive විදියට pump වෙලා තියෙනවා ඉතින් එතකොට මේක liquidity block එක right දැන් අපිට කරන්න තියෙන්නේ අපේ liquidity block එකට මාකට් එක එනකම් බලන් ඉන්න එක. හරිද? අපි බලමු මේක අතරදී මාකට් එක මොනවද කරලා තියෙන්නේ කියලා. මෙන්න මේ තැන්වලදී මාකට් එක මෙතනදී low එක sweep කරලා තියෙනවා. මේ internal low එක sweep කරලා තියෙනවා. මේක ඇවිල්ලා inducement එක. මේක low එක sweep කරාට පස්සේ මාකට් එකේ ඉන්න retail traders ලා හිතනවා හරි up trend එක දැන් ඉවරයි. දැන් යන්නේ down trend එක. ඒගොල්ලෝ sell කරන්න පටන් ගන්නවා. මෙන්න මේ තැන්වලදී. ඒගොල්ලන් sell කරන්න interest වෙන්නේ මෙන්න මේ වගේ highs වලදී. පේනවද? මාකට් එකට sellers ලා induce වෙලා තිනවා. ඊට ටික වෙලාවකට පස්සේ ඒගොල්ලන්ව trap වෙලා තිනවා. හරි? එතකොට sellers ලා trap. ඒගොල්ලෝ early sellers ලා. හරිද? ඊට පස්සේ ආයෙත් ඇවිල්ලා තිනවා. මාකට් එක මෙතෙන්ට respect කරලා තිනවා. අපිට පේනවා. මෙන්න මේ low එකට. respect කරලා තිනවා. respect කරලා මාකට් එක pump වෙලා තිනවා. හැබැයි මාකට් එක තවමත් අර higher time frame එකේ liquidity, engineering liquidity කියලා අපි හඳින්නේ. ආන් ඒක තාමත් වෙනකම් තියෙන්නේ. ඊට අමතරව මාකට් එකේ මෙතන higher time frame එකේ ලොකු imbalance එකක් තියෙනවා. මාකට් එක තාමත් මේවට react කරලා නැහැ. ඉතින් ඕගොල්ලන්ට පේනවා මාකට් එක මේ මොනවද කරන්නේ කියන එක. මේක මාකට් එක මේ වෙලාවේදී කරන්නේ මෙන්න මේ liquidity block එකට react කරලා මාකට් එක pump වෙන්න නම් ඒකටත් එයාට ඕන liquidity එක. තෙල් ඕන ඉන්ධන. ඉතින් liquidity එක කියන්නේ මාකට් එකේ ඉන්ධන වගේ දෙයක්. ඉතින් ඕගොල්ලන්ට පේනවා මෙන්න මේ highs. හරි. මේ high එක තියෙනවා. මේ high එක තියෙනවා. මේ high එක තියෙනවා. හරිද? මේ හැම high එකකදීම මාකට් එක මොකද්ද කරලා තියෙන්නේ? මෙතනදී sell වෙලා තියෙනවා. මේ low එක break කරගෙන ගිහිල්ලා තියෙනවා. මාකට් එක ආයෙ මෙතෙන්ට ආවිලා තිනවා. sellers ලා interest වෙන්නේ මෙන්න මේ area එකදී sell කරන්න. sell වෙලා තියෙනවා. inducement එකක් වෙලා තියෙනවා. නැවතත් මේ area එකේදී මාකට් එක sell කරන්න sellers ලා interest හරි. ඒගොල්ලෝ sell කරා. දැන් ඒගොල්ලන්ගේ stop loss හැමෝගෙම කොහෙද තියෙන්නේ? මෙන්න මේ highs උඩ. ඉතින් මේක මොකද්ද? liquidity areas. මේක ඇවිල්ලා trend එකක් ඇතුළේ structure liquidity කියලා අපි හඳුන්වන්නේ මෙන්න මේකට. structure එක මාකට් එකේ down trend එක continue වෙද්දී structure එකේ උඩ තියෙන හැම down trend එකකදී උඩ හැදෙන දේවල් මෙන්න මේ highs වලට අපි කියනවා liquidities කියලා. මේක structure liquidity එක. ඉතින් මේවා මාකට් එක මෙතනදී pump වෙන්න හදාගන්න liquidity එක. හරිද? ඒකට ටික කාලයක් යනවා. ඉතින් අපිට බලා ගන්න පුළුවන් මාකට් එක මෙන්න මේ තැන්වලදී උනත් react කරන්න පුළුවන්. ඔයාලට වෙනවා react කරලා දෙනවා මෙතෙන්ට. මේකටත් react කරලා දෙනවා. ඔය තැන්වලදී මාකට් එක react කරලා දෙනවා. මේ තැන්වලදී මාකට් එකට buyers ලා induce වෙලා තිනවා. ඒගොල්ලෝ trap වෙනවා. මොකද අපේ liquidity block එක තාම unmitigated. හරිද? ඕගලන්ට පේනවා තාමත් ඒක unmitigated. ඉතින් මේවා ඔක්කොම traps. හරිද? මේ තැන්වලදී sell කරන්න යනවනම් buy කරන්න යනවනම් මේ ඔක්කොම trap. ඕගලන්ට පේනවා බයස් ලා ඇවිල්ලා තිනවා. ආයෙත් බයස් ලා ඇවිල්ලා තිනවා. හැබැයි ටික වෙලාවක් යනකොට ඒගොල්ලෝ ට්‍රැප් වෙලා ගිහිල්ලා තිනවා. ඉතින් මේ වගේ තැන්වලදී අපි මාකට් එකට එන්ටර් වෙන්නේ නැහැ. හරිද? ඉතින් අපි බලාගෙන ඉන්න ඕන මෙන්න මේ ඒරියාස් ඔක්කොම ටික ස්වීප් වෙලා යනකම්. ඉතින් මෙන්න මේක තමයි අන්තිමටම තියෙන මෙතන ලෝ එක. හරිද? අන්න ඒක ලෝ එක ස්වීප් වුණාට පස්සේ අපිට පුළුවන් කැමති නම් මාකට් එක මෙතනදීම බයි කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ liquidity block එකට එනකන් ඉඳලා බයි කරන්නත් පුළුවන්. ඉතින් මේක තමයි
හයි ටයිම් ෆ්‍රේම් එකයි මීඩියන් ටයිම් ෆ්‍රේම් එකේ සිම්පල් ඇනලයිස් එක ගත්ත මේක ඕනම කෙනෙක්ට තේරෙනවා මන්තන් අලුතම ට්‍රේඩිංගලට අප කෙනෙක්ටුනත් මේක තේරුම් ගන්න පුළුවන් මොකද එච්චර සිම්පල් දෙයක් මෙතන තියෙන මේ ලික්විඩිටි කියන කන්සෙප්ටයි එන්න සිම්පල් දෙයක් මෙතන තියෙන අපි දැනට කරේ හයිටයිම් ෆ්‍රේම් එකදී ලික්විඩිටි පැක් දැක්ක අපි මාකට් එක තැනට රියැක්ට් කරනවා දැක්ක ඊට පස්සේ ඒක හයිටයිම් ෆ්‍රේම් එක අනිත් පැත්තට තියෙන අප්සයිඩ් එකේ තියෙන ලික්විඩිටි එක ස්වීප් කරලා නැහැ ආයි සෙල් වෙන්න පටන් ගන්න තියෙනවා මාකට් එක ලික්විඩිටි ඉන්ජිනියර් කරන්න පටන් ගන්න තියෙනවා ඉතින් අපිට අවශ්‍යයි මාකට් එක ඒ ලික්විඩිටි ඉන්ජිනියර් කරපු ලික්විඩිටි වල හයි එක මැක්සිමම් හයි එක ස්වීප් කරන්න නම් තවත් ලික්විඩිටි අවශ්‍යයි. ඉතින් අපිට එන්ට්‍රි පොයින්ට් එකක් හොයාගන්න ඔපචුනිටි එකක් තමයි ඒක. ඉතින් අපි මේ හොයාගෙන තියෙන දැනට ආන්ගේ එන්ට්‍රි පොයින්ට් එක. ඉතින් මම පෙන්නන්නම් දැන් එන්ට්‍රි එක ගත්ත විදිය සහ ටීප් එක තියාගත්ත විදිය. හරි. අපිට දැන් පුළුවන් එන්ට්‍රි එකකට යන්න. මම මේකදී ඕගොල්ලන්ට මම කිව්වා වීඩියෝ එක පටන් ගන්නදී මම ලෝ ටයිම් ෆ්‍රේම් වලට යන්න දෙ කියන්නේ 5 minute 15 minute මේ 3 1 minute ගන්න ටයිම් ෆ්‍රේම්ස් වලට යන්නේ නැතුව මීඩියම් ටයිම් ෆ්‍රේම් එකේදීම එන්ට්‍රි එකක් ගන්න පුළුවන් විදිය. මොකද මට මේකදී ඕන ඔයගොල්ලන්ට පෙන්වන්න මෙන්න මේ ලික්විඩිටි බ්ලොක් එක කියන එක සහ මේ ලික්විඩිටි කියන කන්සෙප්ට් හැම ටයිම් ෆ්‍රේම් එකකදීම වර්ක් කරනවා කියන එක. මට අන්න ඒක තමයි ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකේදී විශේෂයෙන්ම පෙන්වන්න ඕමනාව තියෙන්නේ. ඉතින් හරි. ඔයගොල්ලන්ට දැන් පැහැදිලි වෙන්න ඇති මෙච්චරලා අපි කරපු එක දැන් මෙතනදී පුළුවන් අපිට එන්ට්‍රි එකක් ගන්න. හරිද? ස්ටොප් ලොස් එක අපි තියා ගන්නවා. මේක ඇති අපිට පුළුවන් සිම්පල් විදියටම මෙන්න මෙතන ලික්විඩිටීස් ටික ඔක්කොම ස්වීප් වෙනවත් එක්කම එන්ට්‍රි එක ගන්න පුළුවන් මෙන්න මෙතනින් එහෙම නැත්තම් ටිකක් බෙට RR එකකට යන්න ඕන නම් අපිට පුළුවන් මෙන්න මෙතනදී අල්ලන්න. හැබැයි මම ඔයගලන්ට රෙකමන්ඩ් කරනවා මෙතනදී මේ ලික්විඩිටි බ්ලොක් එකට එනකම්ම ඉන්න එපා. අවශ්‍ය අදාළ ලික්විඩිටීස් ටික ඩවුන් සයිඩ් එකේ තියෙන ට්‍රැප් ලික්විඩිටීස් ටික ඔක්කොම ස්වීප් වුණාට ස්වීප් වෙනවත් එක්කම එන්ට්‍රි එකක් ගන්න. මොකද මේ විදියට එක්සයිට් පොයින්ට් එකෙන් ඔයගොල්ලෝ කැච් කරන්න ගියොත් ඔයගොල්ලන්ට එන්ට්‍රි එකක් මිස් වෙන්න තියෙන පොසිබිලිටි එක ටිකක් වැඩි. හරිද? මම මුල් කාලේ එහෙම කරා මට එහෙම එන්ට්‍රීස් මිස් වෙලා තියෙනවා ගොඩක් මැසිව් ට්‍රේඩ්ස් වල. ඉතින් මේක රිස්කි එන්ට්‍රිලා. මොකද මේක මම මෙතනදිම ගත්තේ හයි ටයිම් ෆ්‍රේම් එකෙන් ගත්ත නිසා. හරිද? හරි. ඔයගොල්ලන්ට දැන් පේනවා අපිට ටාගට් කරන්න පුළුවන් සිම්පල් විදියට මෙන්න මෙතන ගෙලින්න. ඇයි අපිට මෙතන ටාගට් කරන්න පුළුවන් ඉන්නේ? මොකද ඔයගොල්ලෝ දැක්කා අපේ හයි ටයිම් ෆ්‍රේම් එකේදී මෙන්න මෙතනදී තිබ්බ ලික්විඩිටි channel එක. ඒක බ්‍රේක් කරලා තිබ්බේ නැහැ. ඒක ප්‍රොටෙක්ට් කරා දිග හැම වෙලේම මාකට් එක මෙන්න මේ කාලය ඇතුළතදී මේක ප්‍රොටෙක්ට් කරා හැම වෙලේම. ඉතින් අපිට මේක ටාගට් එකක් වෙනවා අනිවාර්යෙන්. මොකද මේකට රියැක්ට් කරලා සෙල් වෙන්න අපිට පේන්නේ තනිකරම මාකට් එක ලික්විඩිටිස් ටික ඉන්ජිනියර් කරනවා කියන එක. ඉතින් අන්න ඒක තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන අපිට ඉස්සෙල්ලම. ඉතින් ඒ කියන්නේ අනිවාර්යෙන් මේක ටාගට් එකක් විදිහට තියාගන්න පුළුවන්. මෙතනදී මේක ටැප් කරාට පස්සේ මාර ස්පීඩ් මේක බයි වුණා. බට් ආපහු ඒ විදිහටම සෙල් වෙලා කන්සොලිඩේෂන් පාර්ට් එක ගියා. ඊට පස්සේ ආපහු කන්ටිනියු කරන්න පටන් ගත්තා. මම හිතනවා මෙතනදී අනිවාර්යෙන්ම මාකට් එකට අවශ්‍ය ෆුවල් එක හම්බෙන්නේ නැති කියලා මෙන්න මේ ලික්විඩිටි බ්ලොක් එකත් එක්ක මෙතන තියෙනවා. ඉතින් මේක සිම්පල් ට්‍රේඩ් එකක් ඇත්තටම ගත්තා. මෙන්න මේකදී තව මම අනිත් වැදගත්ම දේ තමයි මම ඔයගලන්ට කියන්න. මෙන්න මෙතනදී ලික්විඩිටි බ්ලොක් එක ඩිටෙක්ට් වුණා මට මුලින්ම. හරිද? මෙතන ලික්විඩිටි බ්ලොක් එකට ස්විප් කළා මෙතන ට්‍රේඩ් එක ගියාට පස්සේ මෙතන මාකට් එක ප්‍රයිස් එක මූව් වුණාට පස්සේ ආයෙත් ලික්විඩිටි ටික ස්විප් කළා මාකට් එක ආපහු පම්ප් වෙන්න ගත්තා. එතකොට එතන ලික්විඩිටි බ්ලොක් එක ඩිටෙක්ට් වුණා. මෙන්න මෙතන ඉඳලා මාකට් එක ෆස්ට් ටයිම් මෙන්න මේක ටැප් කරලා සෙල් වෙන්න පටන් ගත්තලද මම බලාගෙන හිටියා. මේ ඒරියාස් මේ ඉම්බැලන්ස් එක කම්ප්ලීට් කරලා ලික්විඩිටි බ්ලොක් එකට මාකට් එක යනකම් එන්ට්‍රි එක ගන්න. මට ඒක ඇතුළතදී බලන් ඉන්න සිද්ධ වෙච්ච කාලය මට වීඩියෝ එකක් ගන්න පොඩ්ඩක් පරක් වුණෙත් ඒකයි. අපි කාලය ගත්තොත් මෙතන ඉඳලා ඕන නම් මම ගන්නවා. ඔයගලන්ට පේනවා මෙතෙන්ට එනකන් ගියපු කාලේ 13 days. හරිද? හයි ටයිම් ෆ්‍රේම් එකේදී හයි ටයිම් ෆ්‍රේම් එකෙන් ඇනලයිස් එකක් කරගෙන හයි ටයිම් ෆ්‍රේම් එකේ එන්ට්‍රි එකක් ගන්න එකේ පොඩි තියෙන ඩිස්ඇඩ්වාන්ටේජ් එක තමයි ඔයගලන්ට මෙන්න මේ වගේ කාලයක් බලාගෙන ඉන්න සිද්ධ වෙනවා 13.18 දවස් 13 පැය 10ට. හරිද? අන්න ඒ වගේ කාලයක් බලාගෙන ඉන්න සිද්ධ වෙනවා. හැබැයි මම මේ බලන් හිටපු කාලය ගැන රිග්‍රෙට් වෙන්නේ නැහැ. මොකද පේනවා ඕල්මෝස්ට් 10 RR තියෙන මේක මම ඇත්තටම මේක 10 RR වගේ ගියා 9.9 වගේ ගියා. ටාගට් එක. ඉතින් ඔයගලන්ට පේනවා at least almost 10 මේ හරිද? RR එක 10ක්. ඉතින් මේ RR එක 10ක් යන්න මම රිග්‍රෙට් වෙන්නේ නැහැ මේ 13 days බලන් හිටපු එක මම මේ ගැන රිග්‍රෙට් වෙන්නේ නැහැ. මොකද අන්න ඒකට තමයි patience කියන්නේ ඩිසිප්ලින් එක කියන්නේ අන්න ඒකට. හරිද? ඉතින් ඒක තියෙන්න ඕනේ අනිවාර්යෙන්ම ට්‍රේඩර් කෙනෙක්ට අනිවාර්යෙන්ම ඒක තිබිය යුතුමයි. අපිට මෙන්න මේ කාලය ඇතුළත
මාගට්ටක මෙතන ඉඳලා එනකම් මෙතෙන්ට මෙන්න මේ කාලේ බලන් ඉන්න ඇතුළත මෙන්න මෙතනදි ලික්විඩිටි ස්විප් එකක් විදිහට මේක අරගෙන මෙතනදි බයි කරන්න නැතුව මේ ඔක්කොම ටික ෆිල් කරනකම් ඉන්නයි. මෙන්න මේ තැන්වලදී බයි කරද්දි මෙන්න මේ වගේ විදිහට මාකට් එක පම්ප් වෙද්දි මේක එතනින් මාකට් එක පම්ප් වෙන්න පටන් ගන්නවා. මේ ට්‍රැප් ඒරියාස් වලින් මාකට් එක මේ විදිහට වික් කරලා පම්ප් වෙන්න යද්දි මේ හැමතැනකදීම පැනික් වෙන්නේ නැතුව බලාගෙන ඉන්න පුළුවන් කියන්නේ අන්නවා හොඳ ට්‍රේඩ් එකනේ. හරිද? ඔයාට පේෂන්ස් කියන දේ ගොඩක් දුරට තියෙනවා හිමුණා. හරිද? ඒක හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් ඔන්න ඕක තමයි මට ඔයගලන්ට මේ වීඩියෝ එකේදී තේරුම් කරන්න ඕනුනේ විශේෂයෙන්ම මට තේරුම් කරන්න දේවල් දෙකක් තිබ්බා. පේෂන්ස් කියන්න මොකක්ද කියන එකයි. පේෂන්ස් කියන්නේ කොච්චර වටිනවද ඒකට මාකට් එක අපිට මොන විදිහටද ඒක රිවෝඩ් කරන්න කියන එක. හරිද? පේෂන්ස් නැති කෙනාට වෙනයි මාකට් එක රිවෝඩ් කරන්නේ නැහැ ඒක. ලොස්ම තමයි. ඒකට පේෂන්ස් තියෙන කෙනාට මාකට් එක රිවෝඩ් කරන්න මෙන්න මේ විදිහට ඕගලන්ට පේනවා ගිහිල්ලා තියෙන බයි කැන්ඩල්ස් ටික මොන වගේද කියලා. ඉතින් අනිත්දේ තමා මට පෙන්න්න ඔන්නේ ලික්විඩි කියන එක හැම මාකට් එකකදීම වර්ක් කරනවා හැම ලික්විඩි බ්ලොක් එකක් කියන එක හැම තැනකදීම හැම ටයිම් ෆ්‍රේම් එකකදීම වැඩ කරනවා. මේක ක්‍රිප්ටෝද ෆොරෙක්ස්ද ස්ටොක්ස්ද වෙදර් නැකමඩිටිස්ද කියන එක වැඩන්නේ හැම තැනදීම මේක රියෙක් කරනවා මාකට් එකට ලික්විඩි. ඒ කියන්නේ හැම තැන මේ මාකට් එකකදීම ලික්විඩිටි බ්ලොක්ස් කියන එක සහ ලික්විඩිටි කන්සෙප්ට්ස් කියන දේවල් වැඩ කරනවා. ඉතින් මෙන්න මේක මාස්ටර් කරන්න පුළුවන් නම් ඔයගලන්ට සෑහෙන්න ගේමක් ගහගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඉතින් මං හිතනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා අනිවාර්යෙන්ම. So guys අපි එහෙනම් අලුත් වීඩියෝ එකකින් ආයෙත් දවසක හම්බෙමු. එතකන් ඔයගොල්ලන්ට ජය වේවා guys.